ළමයි අපේ ශ්වසන පද්ධතිය පටන් ගන්නෙ නහයි. හරිද? ඔන්න තියෙනවා නාස්කුහරය. හරි. ඔන්න තියෙනවා නාස්කුහරය. ඊට පස්සේ යට තියෙනවා මුඛ කුහරය. හරි. මේ සේරම එකට එකතු වෙනවා කොතනදීද? ගසනිකාවේදී. ගසනිකාව ළඟ තියෙනවා එම සොරාලය, සොරාලය ළඟ තියෙනවා මේ කෑල්ලක්. මොකද මේ කෑල්ලේ නම අභිජිත්තාව. සතිය කතා කරේ මෙන්න මේ පාර. අද කතා කරන්නේ මේ පාර ගැන. හරිද? මේ පාරේ නම මොකද්ද? මේ පාරේ නම කියන්න. ශ්වාස නාලය. ශ්වාස නාලය. ළමයි මේ ශ්වාස නාලය මෙහෙම පහළට ඇවිල්ලා දෙකට බෙදෙනවා. හරිද? මේ ශ්වාස නාලය පහළට ඇවිල්ලා දෙකට බෙදෙනවා. ශ්වාස නාලය පහළට ඇවිල්ලා දෙකට බෙදිලා හැදෙනවා මොකක්ද? ඒකට කියන නම ශ්වාස නාලිකා. හරිද? ශ්වාස නාලය ඇවිල්ලා දෙකට බෙදිලා හැදෙන්නේ ශ්වාස නාලිකා. මොකක්යි? ශ්වාස නාලිකා. හරි. ඔන්න තියෙනවා ශ්වාස නාලිකා. හරිද? ශ්වාස නාලිකා කීයක් තියෙනවද? දෙකයි. මේ පැත්තේ තියෙන මොන ශ්වාස නාලිකාවද? මේ දකුණු අතනේ. දකුණු ශ්වාස නාලිකාව. මේක වම් ශ්වාස නාලිකාව. ළමයි දකුණු ශ්වාස නාලිකාව වම් ශ්වාස නාලිකාවට වඩා මහතයි. හරිද? දකුණු ශ්වාස නාලිකාව වම් ශ්වාස නාලිකාවට වඩා මහතයි. ළමයි දකුණු පෙනහැල්ල වම් පෙනහැල්ලට වඩා චුට්ටක් පොඩි. ඒ කියන්නේ ඇකිලිලා වගේ තියෙන. මේ බලන්නකො මේ මෙතන මෙහෙම නෑ. හරි. මෙහෙමම ඇවිල්ලා නෑ. පොඩ්ඩක් මෙහෙම ඇතුළට නැවිලා ගිහිල්ලා. මොකක්ද ඒකට හේතුව? මේ පැත්තේ තියෙනවා හදවත. හරිද? හදවතට ඉඩ දෙන්න අහගන්න. හදවතට ඉඩ දෙන්න ඕන නිසා තමයි අන්න මෙයා චුට්ටක් නැවිලා තියෙන්නේ. හරිද? පොඩක් ඈත් වෙලා ඉඩ දීලා තියෙනවා. හදවතට ඉඩ දීලා තියෙන්නේ. හරිද? හදවතට එකඟව හදවතට ඉඩ දීලා චුට්ටක් ඈත් වෙලා අනේ ඉන්නවා. හරිද? හදවත ඉන්නවා මෙතන. ඒක නිසා තමයි වම් පෙනහැල්ල චුට්ටක් මෙහෙම ඇලවිලා තියෙන්නේ. හරිද? වම් පෙනහැල්ල මෙහෙම ඇලවිලා තියෙන්නේ ඒක නිසා. හදවත ඉන්න නිසා. හරිද? අහගන්න. වෙන කතාවක්. ළමයි දැන් ශ්වාස නාලය බෙදිලා හැදෙනවා ශ්වාස නාලිකා. අර ඔයාලා මතක තියාගන්න ඕනේ එකක් ලොකු එකක් පොඩි කියලා. හරිද? ඒ කියන්නේ බට වෙනවවත් නෙමෙයි. හරිද? මේක මහතයි මේක පොඩිය මතක තියාගන්න ඕනේ නැහැ. හැබැයි එහෙම තමයි. ඊළඟට මේ ශ්වාස නාලිකා බෙදිලා හැදෙනවා තවත් මෙන්න මේ වගේ බට. හරිද? මේවට කියනවා අනුශ්වාස නාලිකා කියලා. මොකක්යි? අනුශ්වාස නාලිකා. ශ්වාස නාලය බෙදුණා ශ්වාස නාලිකා හැදුණා. ශ්වාස නාලිකා බෙදිලා මොනවද හැදෙන්නේ? අනුශ්වාස නාලිකා. අනුශ්වාස නාලිකා. ළමයි මේක නිකන් ඉන්නෙත් නෑ. මේකත් ආයෙ බෙදෙනවා. අනුශ්වාස නාලිකාත් ආයෙ බෙදෙනවා. අනුශ්වාස නාලිකාත් ආයෙ බෙදෙනවා. අනුශ්වාස නාලිකා ආයෙ බෙදලා හැදෙනවා අග්‍රස්ත අනුශ්වාස නාලිකා. මොකක්යි? අග්‍රස්ත අනුශ්වාස නාලිකා. අග්‍රස්ත අනුශ්වාස නාලිකා ආයෙ බෙදලා ළමයි මෙතන හැදෙනවා මෙන්න මේ වගේ මිදි පොකුරු වගේ අයිටම් ටිකක්. මිදි නෙමෙයි. හරිද? මිදි පොකුරු වගේ මේව කෝෂ ටිකක් හැදෙනවා. මෙන්න මේ කෝෂ වලට කියන්නේ ගර්ත කියලා. මොනවද? ගර්ත. එහෙනම් කොහොම මේ ගර්ත වලදී තමයි නහයෙන් ඇතුළට එන වාතය හරිද? ලේ වලට එකතු වෙන්නේ. හරිද? නහයෙන් ඇතුළට එන වාතය රුධිරයට එකතු වෙන්න ඕනනේ. ඒ වැඩේ වෙන්නේ මෙන්න මේ ගර්තවලදී. එහෙනම් මට කියන්නකෝ මේ වාතය යන පාර මුලින්ම කොහෙන්ද ඇතුල් වෙන්නේ? මුලින්ම කොහෙන්ද යන්නේ? නාසයෙන්. නාසය.
ඊට පස්සේ මොකක් ඇතුළට යනවද? ශ්වාස නාලය ඇතුළට යනවා. ශ්වාස නාලය ඇතුළට යනවා. ශ්වාස නාලයෙන් පස්සේ මොකක් ඇතුළටද යන්නේ? ශ්වාස නාලයෙන් පස්සේ අනුශාස නාලිකා මොකක්? ශ්වාස නාලය මේක වැහිලානේ තිබුණේ. ඒක නිසා ටක් ගාලා කියන අනුශාස නාලිකා කියලා. ඇයි යකෝ මේ මොකද්ද මේ? ශ්වාස නාලිකා. ශ්වාස නාලයෙන් පස්සේ යනවා ශ්වාස නාලිකා ඇතුළට. ශ්වාස නාලිකා ඇතුළට. ශ්වාස නාලිකාව වලින් පස්සේ යන්නේ මොකක් ඇතුළට? අනුශ්වාස නාලිකා ඇතුළට. අනුශ්වාස නාලිකා. අනුශ්වාස නාලිකාව වලින් පස්සේ යන්නේ මොකක් ඇතුළට? අග්‍රස්ත අනුශ්වාස නාලිකා. අග්‍රස්ත අනුශ්වාස නාලිකා. ඒකෙන් පස්සේ යන්නේ මොකක් ඇතුළටද? ගර්ත ඇතුළට. ඔය ගර්ත පටන් ගන්න තැන තියෙන තව චූටි බඩේ කියන්නේ මේකම තමයි. ඒකට කියන ගර්ත ප්‍රනාලය කියලා. අර මතකද අග්නාශික ප්‍රනාලය ඊළඟ පිත්ත ප්‍රනාලය කියලා කිව්වා. අන්න ඒ වගේ ගර්ත ප්‍රනාලය. ඒක ඕනේ නැහැ. ඔන්න ඔකින් ගර්ත ඇතුළට යනවා. ඔන්න පාත් එක. ඔය පාර දිගේ තමයි වාතය යන්නේ. එතන වාතයේ හුවමාරු වෙන්නේ මොකක් ඇතුළේද? ගර්ත ඇතුළේදී. තේරුණාද? දැන් අහගන්න මේ දේවල්. ළමයි ආහාර මාර්ගය කියන්නේ හැකිලිලා තිබ්බ වටයක් නේද? නේ? මෙතනින් පටන් ගත්ත හැකිලිච්ච බටයකට තමයි අපි අන්න ස්රෝතය කියලා කිව්වේ. මතකද? හැකිලිච්ච බටයක්. ඒක හැකිලිලා තියෙන්නේ හැමතිස්සෙම. හරිද? ඒක හැකිලිලා තියෙන්නේ මේක හැකිලිලා තිබිලා හරියනවද? මේක හැකිලිලා තිබ්බොත් වාතය ඇතුළට යන්නේ නැහනේ. වාතය ඇතුළට යන්නේ පෙනහළු කුම්බන කොටයි. පෙනහළු කුම්බද්දි තමයි වාතය ඇතුළට යන්නේ. එතකොට මේ බටේ හැකිලිලා තියෙන්න පුළුවන්ද? බෑ. බටේ හැකිලිලා තියෙන්න බෑ. ඒක නිසා බටේ හැමතිස්සෙම පිම්බිලා තියෙන්න ඕන. බටේ කුම්බන්නේ කොහොමද? බටේ කුම්බන්න ළමයි මේ බටේ වටේ තියෙනවා කාටිලේජ මුදු. මොනවාද? කාටිලේජ වලින් හැදුණු මුදු තියෙනවා. දැන් මේ කන හැදිලා තියෙන කාටිලේජ වලින් නහය ඉස්සරහට ටික හැදිලා තියෙන කාටිලේජ වලින් අතකාර බලන්න පුළුවන් කාටිලේජ මොනවා වගේද කියලා. හරිද? ඔන්න ඔය වගේ කාටිලේජ මුදු ටිකකින් තමයි මේක හැදිලා තියෙන්නේ. මෙන්න. කාටිලේජ මුදු. හරිද? ඕක දිගටම තියෙනවා. මේ බලන්න. ඔයාලට පේනවද මේ මෙතනින් පටන් ගත්තා සුදු පාට මුදු ටිකක් තියෙනවා. ඔය කාටිලේජ මුදු. ළමයි මේ කාටිලේජ මුදු. දැන් මේ මුද්දක් අරගෙන අපිට ඇඟිල්ල දාන්න බෑ. ඇයි? ඇඟිල්ල දාන්න බැරි. ඇඟිල්ල දැම්මොත් අනිත් පැත්තෙන් වැටෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම රවුම් නැහැ. හරිද? සම්පූර්ණයෙන්ම රවුම් නැහැ. බාගට රවුම් වෙච්ච කාටිලේජ මුදු තමයි තියෙන්නේ. ඇයි සම්පූර්ණයෙන්ම රවුම් වෙලා නැත්තේ? දැන් අපි කෙලින්ම බෙල්ල ළඟින් කපලා. හරිද? මෙතනින් කපලා උඩින් බැලුවොත් අපිට පේනවා මෙන්න මේ වගේ සිදුරු දෙකක්. මේක එක සිදුරක්. මේක අනිත් එක. හරිද? මේ මොකක්ද මේ සිදුර? මේ තමයි ශ්වාසනාලයට යන පාර. මේක අනන්තයට යන පාරද? නෑ. ආමාශයට යන පාර. හරිද? මේක තමයි ආමාශයට යන පාර. ඒ කියන්නේ අන්න ස්රෝතේ පටන් ගන්න තැන. මේ ශ්වාසනාලයේ පටන් ගන්න තැන. ළමයි අන්න ස්රෝතේ තියෙනවනේ. අන්න ස්රෝතේ තියෙන්නේ ශ්වාසනාලයට පිටිපස්සේ. එතකොට මේ කාටිලේජ මුද්දු හරිද? බාගෙට නැතුව සම්පූර්ණයෙන්ම තිබුණොත් මොකද්ද වෙන්නේ? බාගෙට නැතුව සම්පූර්ණයෙන් තිබුණා. මේක ඇහිලා යනව නේද? අන්න ඒක නිසා තමයි බාගෙට කාටිලේජ මුද්දු තියෙන්නේ. හරිද? බාගෙට කියන්නේ සම්පූර්ණ රවුමක් නැහැ. සම්පූර්ණ රවුමක් ගත්තොත් මේක ඇහිලා යනවා. පිටිපස්සේ තියෙන මොන ස්රෝතයද? අන්න ස්රෝතය. ඒක නිසා බාගෙට වැහිච්ච කාටිලේජ මුද්දු තමයි තියෙන්නේ. ඕක යනවා දිගටම මෙහෙට. ඇයි එහෙම කරන්නේ? මොකද හේතුව? මේ බටේ හැමතිස්සෙම පිම්බිලා තියෙන. බටේ විවෘත වෙලා තියෙන්න ඕනේ. බටේ විවෘත වෙලා නැත්නම් කොහොමද වායු යන්නේ? වායු මේකත් අරගෙන යනවද ඇතුළට? නෑ. වායු ටිකට ඇතුළට යන්න නම් මේක විවෘත වෙලා තියෙන්න ඕනේ. හැමතිස්සෙම. අන්න ඒකට තමයි මේ කාටිලේජ මුදු තියෙන්නේ. හරිද? අර්ධ චක්‍රාකාර, අර්ධ වක්‍රාකාර කාටිලේජ මුදු තියෙනවා. ඔන්න වැඩේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද? අලින් වගේම. මොකද්ද ඒකේ නම? ඉතින් පද්ධතියේ නම වෙනස් වෙන්නේ නැහැ. එකම නම තියෙන්නේ. මොකද්ද? මේ කැලේ නම අභිජීවිකාව. මොකටද අභිජීවිකාව තියෙන්නේ? ශ්වාසනාලයට ආහාර ඇතුළු වීම වළක්වන්න. දැන් අහගන්න මේක. හරිද? ළමයි අපි කතා කරනවනේ. අපි කතා කරන්නේ කොහොමද? පටි. හරි. මොකද්ද තියෙන්නේ? ස්වරාලය තියෙන්නේ. අපි කතා කරන්නේ ළමයි ස්වරාලය හරහා වාතය යවලා ස්වරාලය කම්පණය කරලා. තේරුණාද? ස්වරාලය කම්පණය කරලා තමයි වාතය යවන්නේ.
ස්වරාලය කියන්නේ මෙන්න මේ වගේ පියන් ටිකක්. හරිද? මේ බලන්න. මෙන්න මේ වගේ පියන් ටිකක්. දැන් මේක ඇතුලෙන් වාතය වේගෙන් යනකොට සද්දයක් එනවා නේද? හරිද? ඒ වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. හරිද? එළියට කිවිද්දි තමයි සද්දය ඇහෙන්නේ. ඇතුළට ගන්න. සද්දයක් ඇහෙනවද? නෑ. වාතය එළියට යනකොට තමයි සද්දය ඇහෙන්නේ. ඇතුළට යනකොට සද්දය ඇහෙන්නේ නැහැ. ඇයි මම එහෙම කතාවක් කිව්වේ? දැන් අපි කතා කරනවානේ. අපි කතා කරන්නේ ළමයි වාතය ස්වරාලය ඇතුලේ ස්වරාලය හරහා එළියට යවනවා. හරිද? වාතය ස්වරාලයෙන් එළියට යවලා තමයි අපි කතා කරන්නේ. එතකොට වාතය කොහොමද ඇතුළට ගන්නෙ? අපි ආශ්වාස කරනවානේ. ආශ්වාස කරද්දී පෙනහළු වලට කොහොමත් වාතය එනවා නේද? අන්නේ වාතය ටික අපි මොකක් හරහා යවනවද කතා කරද්දී? ස්වරාලය හරහා යවනවා. හරිද? අපි කතා කරද්දී මෙන්න මෙතන තියෙන ස්වරාලය හරහා වාතය ටික යවනවා එළියට. කතා කරද්දී ස්වරාලය හරහා වාතය යවනවා. එතකොට තමයි සද්ද හැදෙන්නේ. හරිද? එතකොට තමයි සද්ද හැදෙන්නේ. දැන් කාටවත් හුස්ම ගන්න ගමන් කතා කරන්න බෑ. කතා කරන්න පුළුවන් හුස්ම පිට කරද්දී. හරිද? හුස්ම ගන්න ගමන් කතා කරන්න බෑ. බෑ. හුස්ම ගන්න ගමන් මට කතා කරන්න බෑ මේ. හරිද? හුස්ම පිට කරද්දී තමයි කතා කරන්නේ. ඒ කොහොමද? වෙනහල්ලු ඇතුළට පුරවගත්ත වාතය ස්වරාලය හරහා එළියට යවනවා. එතකොට තමයි ස්වරාලය කම්පණය වෙලා ශබ්දය හැදෙන්නේ. අන්නේ හැදෙන ශබ්දය දිව, තල්ල, හරිද? ඊට පස්සේ මේ තොල් ඒව පාවිච්චි කරලා අපි ශබ්ද හදනවා. දැන් ප තොල්. හරිද? හරි. ඔය එහෙම තියෙන තාලුජ. ඒවල දන්තජ. ත ද න ඔය එහෙම අර සුමුස කියලා දෙන්නේ. මම නම් දන්න මට මතක නෑ. මට ඒ කාලේ ටිකක් විතරයි මතක. හරිද? ඒ වගේ උස්මාක්ෂර කියලා જાතියක් තියෙනවා. හරි. හරි. ආගන්න. වෙන කතාවද? හරි. අපි පෙනහළ ඇතුළට ගත්ත වාතය එළියට දානකොට වෙනහළු වලට ගත්ත වාතය එළියට දානකොට ස්වරාලය කම්පණය වෙනවා. එතකොට තමයි ශබ්දය හැදෙන්නේ. දැන් මේ කතාව තේරුණානේ. ඊළඟට කන ගමන් කතා කරද්දි වෙන දේ. දැන් කෑම ගිලිනවා කතා කරනවා. ළමයි මේ මට කියන්න මුලින්ම කතා කරද්දි මේ අභිජීවිකාව වැහිලා තියෙනවද? කතා කරද්දි පෙනහළු ඇතුලේ තියෙන වාතය නේද ස්වරාලය හරහා යන්නේ. එතකොට මේක වහගෙන ඉඳලා හරියනවද? නෑ. මේක ඇරෙන්න ඕන. කතා කරද්දි අභිජීවිකාව ඇරෙනවා. කෑම කද්දි අභිජීවිකාව මොනව වෙනවද? ඇහෙන්නේ වැහෙනවා. කතා කරද්දි අභිජීවිකාව ඇරෙනවා. කෑම ගණිතී අභිජීවිකාව වැහෙනවා. ඒ කෑම ගණිතී අභිජීවිකාව වැහෙන්නේ ගිය සතියේ කියලා දුන්නා. මේක වැහෙන්නේ නැතුව තිබ්බොත් මේක ඇතුළට කෑම යනවා. හරි. දැන් කතා කර කනකොට. හරි. කෑම එක අරගෙන. හරිද? ගෙදර ඔබ කතා කර. හරිද? යාළුවගේ ඔබ ටික කතා කර කනවා. ගිලිනවා. කනකොට මම කතා කරනවා. කතා කරද්දි මේක ඇරෙනවා. කෑම ගුලිය එනවා. කෑම ගුලියෙද්දි මේක වැහෙන්න ඕන. හරිද? ඕක දිගටම වෙනකොට දැන් මේක අපි හිතලා කරන දෙයක්ද? නෑනේ. ඒක මොලෙන් කරන දෙයක්. දැන් අර මටත් වෙච්ච වගේ මොකද? කෝල් එක කතා කරලා ඉවරලා හෙලෝ කියලා කතා කරවලට. අන්න ඒ වගේ මොලේ හරිද? මොලෙන්නේ බං මේක පාලනය කරන්නේ. මොලේ එකපාරට පිස්සු නටනවා. ඇයි? කෑම ගුලියනකොට මේක වහන්න ඕන මූ කතා කරනකොට මේක අරින්න ඕන. ඒක වැඩක් කරන්නේත් නෑ. පිස්ස වගේ කියව කනවා. එකපාරට මොලේට දෙක පැටලිලා
කෑම කුලියනකොට මේක වැහෙන්න ඕනනේ. ඇරිලම තියෙනවා. දැන් මොකද වෙන්නේ? ඉතින් ළමයා අන්න ස්රෝතය කියන්නේ කොහොමත් වැහිලා තියෙන පාරක්. මේක ඇරිලා තියෙන පාරක්. අන්න කාබු බත්තටයි කැරට් කෑලි ලීස් කෑලි මේක දිගේ පල්ලෙහාට බහිනවා. මේක දිගේ පල්ලෙහාට බහිනකොට පෙනහළු බ්ලොක් වෙන්න ගන්නවා. පෙනහළු ඒකට ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ස්නායු පද්ධතිය ටක් ගාලා ඒ වැඩේ බලනවා. ඒ කියන්නේ මේක දිගේ පල්ලෙහාට ගිහිල්ලා මේක හිර වුණොත් මොකද වෙන්නේ? ඉතින් කැරට් කෑල්ලක් ඇවිල්ලා හිර වුණා කියලා මෙතන. හුස්ම ගන්න බැරුව මැරිලා යනවනේ. මොකද කරන්නේ? පෙනහළු එකපාරටම උඩට තල්ලු වෙනවා. ඒ කියන්නේ මේ මහා ප්‍රාචීරයෙන් ලොකු තල්ලුවක් උඩට දෙනවා. හරිද? ලොකු තල්ලුවක් වෙනවා මහා ප්‍රාචීරයෙන්. ලොකු තල්ලුවක්. තල්ලුවක් දෙනවා. ඒ තල්ලුවට අර මේක ඇතුළේ කියපු බත්තටයි කැරට් කෑලි ලික්ස් කෑලි ගෝ කෑලි සේරම එළියට පනිනවා. ඒ පනිනකොට දැන් අන්න සෝදේ ගාවට ආවට පස්සේ බත් යන්න ඕන කටින් වායු යන්න ඕන නහයෙන් ඒව බලන්නේ නැහැ. නහයනුත් යනවා බත්තට. හරිද? නහයනුත් යනවා බත්තට. මේක එහෙම හිතන්න එතනට කොට පස්සේ. කොහොම හරි මේක ඇතුළේ දික් එළියට දාන්න ඕන. නහයනුත් පනිනවා මේවා. කඩනුත් පනිනවා. අන්න. ඊට පස්සේ නහය දානවා මිරිස් කෑලි නහය කියලා. දෙකයි. තේරෙනවද? මොන කන ගමන් කතා කරද්දි වෙනදී. හරි. එහෙම එකක් තියෙනවා. එච්චරනේ. එතන තමයි වායුව මාරු වෙන්නේ. ලියමු අපි ඒක. ලියන කලින් නම් කරගන්න. නම් කරන්න. අපෝ තව එතන ඔබ අමතන ග්‍රාහකයා මේ මොහොතේ කාර්යබහුලයි. ග්‍රාහකයා කාර්යබහුලයි. ඒ රට සිංහුවක් තියෙන මගේ ඉවකඩේ මත ඔබ හිස තියාගෙන කියන. ඒතකොට ඔළුව තියාගෙන ඇඟ ඇතුළට ගිහිල්ලා. දැන් උදේ මෙතන කියනවා. ඉවකඩේ මත ඔබ හිස තියාගෙන වචන ටිකක් තියෙනවා. මෙතන. හරිද? ඔළුව තියාගෙන. හරිද? තුරුල් වෙලා. හරි. බාණුක නැහැ. බාණු කියලා කියවන්න තිබුණා. උදතලේ මට ඉඳියා. හරි. මේ අහන්න ඊළඟට එහා පැත්තේ වීඩියෝ බලන්න. දැන් වාතය මුලින්ම යන්නේ මොකක් ඇතුලෙන්ද? ආහාර කටින් ගියා වගේ වාතය යන්නේ කොහෙන්ද? අනායෙන්. නාස්කුවරය ඇතුලෙන්. ළමයි අහගන්න මේ නාස්කුවරය ඇතුලෙන් යන වාතයේ වෙනස්කම් ටිකක් වෙනවා. ඇයි යන්නේ වෙනස්කම් කරන්නේ? හරිද? නාස්කුවරය ඇතුලෙන් යන වාතයට ප්‍රධාන වශයෙන් වෙනස්කම් ටිකක් වෙනවා. මොනවද මේ වෙනස්කම්? හොඳට අහගන්න. ළමයි මේ දැන් මෙතනින් ඇතුළ කියන්නේ අපේ ශරීරය ඇතුළ නේද? දැන් මෙතන මේ සිදුරෙන් ඇතුළ කියන්නේ අපේ ශරීරය ඇතුළනේ. මෙතනින් එළිය බාහිර පරිසරය. ළමයි අපේ ශරීරය ඇතුලේ උෂ්ණත්වය කීයද? අභ්‍යන්තර උෂ්ණත්වය. අපේ ශරීර උෂ්ණත්වය කීයද? ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශ. ඒක දන්නේ නැද්ද? ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36යි. දැන් අද මේ වෙලාවේ මේ එළිය උෂ්ණත්වය 36ද? නෑ. මේ වාතයේ උෂ්ණත්වය ඊට වඩා අඩුයි. එතකොට ළමයි ඒ වගේ අඩු උෂ්ණත්වයක් තියෙන එක ඇඟ ඇතුළට ගියාට පස්සේ හරිද? ශරීරයේ ඇතුළේ උෂ්ණත්වයක් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපේ අහගන්න ඇඟට ගැළපෙන උෂ්ණත්වය තමයි 36 කියලා කියන්නේ. වැඩ ටික කරගෙන යන්න ඒ සයිඩ් වලට ඒ වැඩ ටික කරගෙන යන්න ගානට ඇඟට ගැළපෙන ප්‍රශස්ත උෂ්ණත්වය තමයි 36 කියන්නේ. අපි මේ උෂ්ණත්වයේ ඉන්නවා කොහොම හරි. හරිද? උෂ්ණත්වය වැඩි වුණොත් කොහමද ආඩිය දාලා හරි අඩු කරගෙන 36ට ගේනවා. උෂ්ණත්වය ඕනට වඩා එළිය අඩු වුණොත් වේවුලලා හරි ඇඟ පොරවගෙන මොකක් හරි කරලා ආයි 36ට ගෙන්න ගන්නවා. හරිද? දැන් එහෙම වෙනකොට එළිය වාතයේ ඊට වඩා උෂ්ණත්වය අඩු නම් ඒව ඇඟ ඇතුළට දාන්නකොට, ඒ කියන්නේ ඇඟ ඇතුළට එහෙම දාගන්න පුළුවන්ද? දැන් දාගත්තොත් ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ අපි ඉන්න ඕන සෙල්සියස් අංශක 36. එහෙනම් එළිය වාතය නාස්කුවරේ ඇතුළෙන් ඇතුළට යද්දිම මොකක් කරනවද? උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ට
ගේන්න ඕන. ඒ කියන්නේ නාස්කුවරේ කියන්නේ නිකන් හරියට නිකන් හීටරයක් වගේ ළමයි. හරිද? නාස්කුවරේදී වාතය මොනව කරනවද? රත් කරනවා. අන්න වාතයේ සිදුවෙන එක වෙනස්කම. මොකද්ද? වාතය රත් කරනවා. වාතය රත් කිරීම. ඒක එක වෙනස්කම. ඊට පස්සේ මේ නාස්කුවරේ තියෙනවා ළමයි මේකේ ශ්ලේෂ්මල. ඒ කියන්නේ සෙම තියෙනවා. හරිද? සෙම තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොනවද? රෝම තියෙනවා. හරිද? මේක ඇතුලේ තියෙනවා මයිල් තියෙනවා. රෝම තියෙනවා. දැන් මොකටද මේ සෙමයි රෝමයි ඕන වෙන්නේ? අපි ගන්න වාතයේ ආශ්වාසය කරන වාතයේ දූවිලි තියෙනවා. හරිද? ආශ්වාස කරන වාතයේ දූවිලි තියෙනවා. දැන් මේ සෙම නම් මේ දිගටම තියෙනවා මේ ඇතුලේ. හරිද? සෙම තියෙනවා. මෙයාගේ කෙඳි තියෙනවා. සෙමක් තියෙනවා මෙහෙම කෙඳිත් තියෙනවා. හරිද? රෝම තියෙනවා මෙයාගේ. මොකටද ඕක තියෙන්නේ? අපි ගන්න වාතයේ දූවිලි තියෙනවනේ ළමයි. අන්නේ දූවිලි මොනව කරන්නද? අන්න හරි. අපි ගන්න වාතයේ තියෙන දූවිලි ටික මේ සෙමත් එක්ක ඇලෙනවා. හරිද? විෂ බීජ එහෙම එනවා නම් ඒවත් මේ සෙමත් එක්ක ඇලෙනවා. එතකොට එයාලා මොකද්ද? ගර්ධ ඇතුළට යන්නේ නැහැ. අන්න ඒක නතර කරනවා. ඒ කියන්නේ විෂ බීජ ඉවත් කිරීම. විෂ බීජ ඊළඟට දූවිලි අංශු ඉවත් කිරීම. විෂ බීජ දූවිලි අංශු ඉවත් කරනවා. ඊට පස්සේ මේ වාතය තෙත් කරනවා. වාතය තෙතමනයට ලක් කරනවා. හරිද? වාතය තෙත් කරනවා. හරි. වාතය තෙත් කරනවා. එහෙනම් ඔන්න නාස්කුවරයෙන් කරන වැඩ මොනවද? එක නාස්කුවරයෙන් කරන වැඩ මොනවද? එක මොකද්ද? කියන්න. ඈ? මොකද කරන්නේ? මයික් එක කල්ලනවා. මොකද නාස්කුවරයෙන් කරන වැඩ? වාතය රත් කරනවා. ඊළඟට විෂ බීජ දූවිලි අංශු ඉවත් කරනවා. ඊළඟට මොකද්ද? වාතය තෙත් කරනවා. ඔන්න ඔය වැඩ ටික තමයි මෙයා කරන්නේ. හරි. මෙහෙ සෙම තියෙනවානේ. මෙන්න මේවල අර එන විස බීජ දූවිලි අනම්මනම් සේරම තියෙනවා. එතකොට මේක සදාකල්ම මෙහෙම තියෙනවද? නෑ. මෙන්න මේ තියෙන රෝම ටික අගන් මේ රෝම උඩු අතට තමයි මෙහෙම වැනෙන්නේ. හරිද? උඩු අතට මෙහෙම වෙන අපි කියන එකට පක්ෂම කියලා. හරිද? මේ පක්ෂම උඩු අතට සැලෙනවා. හරිද? උඩ පැත්තට උඩු අතට සැලෙනවා. එතකොට මෙහි තියෙන සෙම ටික අහගන්න මේ හැදිලා තියෙන සෙම මේ පක්ෂම උඩට සැලෙන නිසා සෙම උඩට යනවා. හරිද? සෙම උඩට එනවා. දැන් මේ දිගටම පක්ෂම නැහැ. මේ හරිය ග්‍රසනිකාවනේ. ග්‍රසනිකාවේ පක්ෂම නැහැ. දැන් කටහඬ ටෝච් එකක් දාලා බලුවා මයිල් ගොඩක් පේන්නේ නැහැ මේක ඇතුලේ. මේ හරිය නතර වෙනවා. දැන් මේ හරියට ඔය සෙම ටික ආවට පස්සේ හරිද? ඔය විස බීජයත් එක්ක දූවිලිත් එක්ක සෙම ටික ආවට පස්සේ අපිට එනවා අර මේ නිකන් අමුතු කැස්සක්. මේ හරියට සෙම ටික තමයි එන්නේ. අර දූවිලිත් එක්ක. එතකොට ඒක මෙතනට අරගෙන කට ළඟට ගත්තා. නහයෙන් එකට දාන්නේ නැහැනේ. කට ළඟට ගත්තා. රස කෑමක් කියලා කිව්වෙත් නැහැ. එහෙම කරනවනේ. ගිනින්න එපා. ඒ අර ජරාව ටික. හරිද? ඒව තමයි ඔය ඉන්නේ. ගිනින්නේ නැහැ ඒක. ආයෙ එක දාගන්නවා මේ මෙතනින් අරගෙන මේක ඇතුළට ආහාර මාර්ගයට. හරිද? වැඩ නැති නිසා එළියට දාන්න. හරි. ඔහොම එකක් තියෙනවා. ලියමු. මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය අවස්ථා තුනකින් යුක්ත වේ. අනේ ඒක නෙමෙයි. එහා නාස්පුරය තුලින් වාතය ගමන් කිරීමේදී ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු වේ. පළවෙනි එක යන්න. වාතය ශරීර උෂ්ණත්වයට ගෙන ඒම. 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 ඊළඟ එක වාතයේ ඇති විස බීජ දූවිලි වාතයේ ඇති විෂ බීජ දූවිලි පෙරීමට ලක් කිරීම. වාතයේ ඇති විෂ බීජ දූවිලි පෙරීමට ලක් කිරීම.
විෂ බීජ කමා දූවිලි පෙරීමට ලක් කිරීම. ඊළඟට මොකද? වාතය තෙත් කිරීම. වාතය තෙත් කිරීම. වාතය තෙත් කිරීම. වාතය තෙත් කිරීම. හරි. ඊළඟට ග්‍රසනිකාව. ලියන්න. මොකක් විවෘතව තියෙන නිසාද වාතයේ ශ්වාසනාලයට යන්නේ ග්‍රසනිකාව ළඟ? අපිජිත්විකාව. ලියන්න. අපිජිත්විකාව විවෘතව ඇති විට ශ්වාසනාලය අපිජිත්විකාව විවෘතව ඇති විට ශ්වාසනාලය තුලින් ශ්වාසනාලයට වාතය ඇතුළු වේ.